ආයුබෝවන් ළමයි. අපි අද හදමුද රසම රස සෑන්ඩ්විච් එකක් පොඩි බඩගින්නට. මම මුලින්ම කරේ බිත්තර දෙකක් ලිපෙන් තියාගත්තා. දැන් අපි මේ බිත්තර දෙක ලිපේ තැම්බෙන්න තියලා සෑන්ඩ්විච් එකට ඕනි දේවල් හදාගමු. මුලින්ම මම කරේ බීලුණු ගෙඩියක් අරගෙන ඒක චූටි චූටි කෑලි වලට හොඳට කපා ගත්තා. මේක කෑලි ගොඩක් පොඩි වෙන තරමට හොඳයි ළමයි චූටියට කපා ගන්න. ඊට පස්සේ අම්මිරිස් කරල් ටිකක් අරගෙන ඒ ටිකත් අර වගේ හොඳට චූටියට කපා ගන්න ඕනේ. අම්මිරිස් කරල් ඔයාලට සැර අවශ්‍ය ප්‍රමාණයට අම්මිරිස් කරල් 4-5ක් එහෙම නැත්නම් කොච්චි නයිමිරිස් ඒ වගේ මොනවා වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි ගෙඩිය උත් අරගෙන ඒකත් මේ වගේ චූටියට කපා ගන්න. ගොඩක්ම පොඩි වෙන්නේ නැති වෙන්න ගානකට කෑලි වලට කපා ගන්න ඕනේ. දැන් මම ළමයි අර අපි තඹගත්ත බිත්තර දෙකම සුද්ධ කරගෙන මේ විදිහට ග්‍රේට් කර ගන්න ඕනේ. මේ දැන් තියන්නේ මම ඒ ග්‍රේට් කරගත්තට පස්සේ. දැන් අපි අර කපාගත්ත බීලුණු අම්මිරිස් තක්කාලි ටිකට අපි ග්‍රේට් කරගත්ත බිත්තර ටික එකතු කර ගන්නවා. ඒ ටික එකතු කරලා හොඳට කවලම් කරලා දැන් මම කරන්නේ මේකට මයෝනිස් වලින් චුට්ටක් දානවා. මයෝනිස් චුට්ටකුත් දාලා මේ ටික අපි ආයේ හොඳට කවලම් කරගන්න ඕනේ. මේ විදියට හොඳට කවලම් කරගන්න. දැන් මම මේකට ලුණු කුඩු චුට්ටක් ඊට පස්සේ ගම්මිරිස් කුඩු දෙහි බින්දු 2-3කුත් දාලා ආයෙ හොඳට මික්ස් කරගන්නවා. දැන් ළමයි මම ඊළඟට කරන්න හදන්නේ අපි කියනවා සෑන්ඩ්විච් පාන්. එක පැත්තක මම පොඩ්ඩක් එක්ස්ට්‍රා ගා ගන්නවා. ඊට පස්සේ අනිත් පාන් පැත්තට අපි හදාගත්ත මිශ්‍රණයෙන් දාලා හොඳට පාන් පැත්තට දා ගන්නවා. දැන් මම මේ හදලා තියන්නේ අපිට ටක් ගාලා ඉවලේ හදලා කන්න පුළුවන් රසම රස සෑන්ඩ්විච් එකක්. මේ බලන්නකෝ. ඕක හරිය රසට තියෙනවා. ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ආයෙත් ඔයාලා try කරලා බලන්න.